අපිට දෙපත්මයිද 50,000 50,000 දෙනවා කියලා කියනවා. දැන් ඔබතුමා මේ රටේ හැමතැනම ඇවිදිනවා. දැන් හැම ජනතාවට ඒ සහන හම්බෙලා දිනවද? තාම ආණ්ඩුව ඒ සහන දෙන ක්‍රමවේදය ගැන අධ්‍යයනය කරනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා. ඉතින් ගම්වල හම්බෙලා නැහැ. ඉතින් අපි ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලන්නේ එතුමාට කැප් ගේන්න. දවස් 12න් ටෙන්ඩර් වැහුවේ. ඉතින් ඒ කැප් ගේන්න ගත්ත උත්සාහයම මේ ජනතාව නැවත ගම්බිම් වලට යවන්න, නිවාස හදලා දෙන්න, ගොවිතැන් කටයුතු කරන්න යවන්න, දීවර කටයුතු කරන්න යවන්න, ව්‍යවසායකයන්ට ආධාර දෙන්න කටයුතු කරොත් හොඳයි. මොකද කැප් ගේන එක නම් හදිසි උමනාවක් විදිහට දවස් 12න් ඉවර කරගත්තා. හැබැයි ඉතින් විපතටපත් වෙච්ච අයට කියනවා කලබල වෙන්නේ නැතුව කාලෙනකන් ඉන්න කියලා. ඒක සාධාරණ නැහැ කියලා මම හිතන්නේ. ඉතින් මම හිතනවා ජනාධිපතිතුමාට දැන් කැප් ගේනලා පළපුරුද්දක් තියෙනවනේ. ඒ විදිහට මේ වැඩේ කරයි කියලා. ඊළඟ ප්‍රශ්නේ මේ කෙටි එකක්. දැන් ඊයේ කිව්වා මේ 1950න් පස්සේ අයවැය අතිරික්තයක් තියෙන්නේ. එතකොට දැන් මෙච්චර කල් මොකද ඔබතුමාගේ අනුගාමී දැන් ප්‍රශ්නයක් තිබුණාද? ඉතින් එතුමා එහෙම කියනවා නම් දැන් සල්ලි පිටරටින් දෙනකම් බලන් ඉන්න ඕනේ නේද? ඉක්මනට මේ සහන ටික දෙන්න පුළුවන්. එතුමා එහෙම කියනවනේ. ඒක ඇත්ත නම. ඉතින් එහෙනම් අපි එතුමාගෙන් ඉල්ලන්නේ දැන් ඔබතුමා ලොකුවට අතිරික්තයක් ගැන කියනවනේ. ඒ අතිරික්තය බැංකුවේ දාලා වාගෙන ඉන්න නැතුව මිනිස්සුන්ට දෙන්න. ඊට මිනිස්සුන්ව සමාජගත කරලා නැවත ගෙවල් වලට ගිහිල්ලා ජීවිතේ ගොඩනගා ගන්න උදව් කරන්න.